මේ රටේ මලයගම් ප්‍රජාව ඇවිල්ලා වසර 200ක් පිරෙනවා. ඔවුන්ට තාම මේ රටේ මූලික අයිතිවාසිකම් ඇත්තම ගත්තොත් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබිලා නැහැ. ඔවුන් තාම ඉන්නේ කොම්පැනි වලට අයිති ලයින් කාමරවල ඉන්නේ. ඒ ලයින් කාමර කියන්නේ මේ ලොකු ලොකු ඇත්තන්ගේ සමහර විට සතෙකුට තියෙන සැප සම්පත් තියෙන කාමරයක් නෙවෙයි. එඳ උන්ට නිවසක අයිතියක් නැහැ. ඔවුන්ට ඉඩමක අයිතියක් නැහැ. එතකොට සමහරට එක ගෙදරකට වැසිකිළියක් නැහැ. පිරිසිදු පානීය ජලය නැහැ. ආන්නේ වගේ ප්‍රජාවකට අපිට පුළුවන් වුණා ඔවුන් පාරට බහින්න ඉඩ තියන්නේ නැතුව ඉතිහාසය උන්ගේ වැටුප වැඩි කරේ පාරට බහැලා අරගල කරලා කඳුළු ගෑස් කාලා ඔහොම තමයි වැඩි වුනේ. නමුත් මට ඒක වතුකම් කරුවෙක් අඬ කීවා hina වෙලා කතා කරලා කිව්වා මේ අපි හීනකින්වත් හිතුවේ නෑ අපිට මෙහෙම පඩියක් වැඩි වෙයි කියලා ඉතිහාසෙ අපිට එහෙමුනේ නෑ කිව්වා. ඉතින් ඔවුන් සතුටු වෙනවා වගේ මාත් සතුටු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වතුකම් කරුවන්ගේ වැටුප රුපියල් අපි ගිය වසරේ කීවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ රුපියල් 350කින් වැඩි කරනවා කියලා. නමුත් දැන් අපි ඒක රුපියල් 400කින් වැඩි කරලා තියෙනවා. සමාගම් විසින් 100ක් 200ක් දෙනවා. අපි විසින් තව රුපියල් 200ක් රජයෙන් දානවා. ඒ අනුව 1750ක් දෙනවා. ඉතින් දවස් 25ක් වැඩ කරන සේවකයෙක් ආවොත් ඔවුන්ට රුපියල් 10000ක මාසික වැටුපක් වැඩි වෙනවා. දැන් මෙන්න මේකත් එක්කම අපිට හැබැයි පේනවා විපක්ෂයේ සමහර മന്ത്രിවරුන්ගෙන් මේකට දැන් විරෝධතා මත වෙන්න පටන් අරන් තියෙනවා. දැන් යම් මතයක් හදන්න පටන් අරන් තියෙනවා. ඒක ටික පරිස්සමට ඒ කට්ටිය කරන අපි මේකට කැමති නමුත් මේක කරන්න බෑ. මම ඊයේත් මාධ්‍ය දැක්කා පෙරේදත් මාධ්‍ය දැක්කා සංවාද වලට යන മന്ത്രിවරු අහනවා රජයේ මුදල් කොහොමද සමාගම් වලට දෙන්නේ? මේක වැරදි. මේකට නීතියක් නැහැ. මේක දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් අපිට තොරතුරු වාර්තා වෙනවා මේ වගේ මතයක් හදලා ඒ කට්ටියගේ සමහර කණ්ඩායම් දාලා පුරවැසියෝ දාලා පොඩි අධිකරණයේ පැත්තට යන්න මේ රජයේ මුදල් සමාගම් වෙත දෙන්න හදනවා කියලා එකක් හදන්න මහන්සි ගන්නවා. කකුලෙන් අදිනවා මේ අහිංසක වතුකම් කරුවන්ට දෙන රුපියල් 200 දෙන තැන වළක්වන්න උත්සාහයක් ගන්න ස්වභාවයක් අපිට පෙන්වුම් කරනවා. ඒකදී පාර්ලිමේන්තුවේ ඉතාවයි නාමල් මන්ත්‍රීතුමා කිව්වා මේකට වැඩිය හොඳයි වතුකම් කරුවට දෙන්න නැතුව සමාගම් වලට දුන්නා නම් කියලා. ඔව් ඒ කට්ටිය සමාගම් වලට තමයි දුන්නේ. ඒ කට්ටිය හිතවත් බදු සහන දුන්නේ ඒ අයට. ඉතින් මේක අපටත් ඒ විදිහට යෝජනා කරමින් ඉන්නවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා කුමන්ත්‍රණකාරී තත්ත්වයක්. ඒක ගැන මම පැහැදිලි කරන්න ඕනකම තියෙනවා. මෙතන ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයක් හැටියට මෙතන අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා මේක සම්මත වීමෙන් මේක පැත්තකින් නීතියක් බවට පත් වෙනවා. නීතිමය පැත්තේ බාධාවක් නැහැ. ඔය ආණ්ඩුත් මේ ආණ්ඩුත් ඇත්තම ගත්තොත් මේ රටේ කර්මාන්ත ව්‍යාපාර සහ කම්කරුවා ආරක්ෂා කරන්න යම් තීන්දුව අරගෙන තියෙනවා. ඉදිරියට අපි ගන්නවා. මේ රටේ සමහර ගෙවා ගන්න බැරි ණය ගෙවන්න බැරි වෙච්ච සමාගම් වල ණය බොල් ණය හැටියට කැපුවා රජයට එන්න ඕන තිබුණේවා. කැපුවා. දැන් අපි ගත්තොත් මේ නීතිය මෙයාලා කියන විදිහට මේක දෙන්න බෑ කියනවා නම් දැන් අපේ අමාත්‍යාංශෙම අපි තේ වලට පොහොර දෙනවා. පොල් වලට පොහොර දෙනවා. එතකොට සමාගම් වලටත් පොරසාන ආධාර තේ පොරසාන ආධාර පොල් පොරසාන ආධාර ඉතිහාසෙත් ගියා දැනුත් යනවා. කර්මාන්ත වලට උදව් කරනවා. එතකොට දැන් මේ කට්ටිය මේ මහන්සි ගන්නේ දැන් මේ තර්කෙම ආවොත් දැන් මේ අයවැය ලේඛනේ තව එකක් තියෙනවා. ආබාධ සහිත ප්‍රජාවට රැකියාවක් දෙනවා නම් පෞද්ගලික අංශය රජයෙන් රුපියල් 15000ක් මාසික වැටුපට දෙනවා කියලා උපරිම. එතකොට ඒක තර්කෙන් ආවොත් ඒකක් දෙන්න බෑනේ. ඒකත් සමාගම් කොම්පැනි. එතකොට දැන් මේ තර්ක ගේන්නේ මේක නොදී ඉන්න තැනට. හැබැයි අපි කියන්න කැමති මේ රටේ වතුකම් කරු ජනතාව චලනය වෙන්න අවශ්‍ය නැහැ. බිය වෙන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම ජනවාරි මාසයේ ඉඳන් මේ කියන වැටුප අපි වතුකම් කරුවට ලබා දෙනවා කියන පණිවිඩය අපි කියන්න කැමතියි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ තියෙන්නේ කවුරුත් තේරුම් ගන්නවා. මෙරටේ වතුකම් කරුවා තමයි දැඩි මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ. රක්තහීනතාවයෙන් පෙළෙන්නේ. ඒ සමාජ අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රජාවකට 200ක් දෙන්න හදනකොට මේ මහ ගොඩක් නෙවෙයි. කතා නියෝජ්‍ය කතානායකතුමා රුපියල් 200ක්. ඒකට කකුල් මාට්ටු දාන්න හදනවා. ආන්නේ අයට මම දැනගන්න කියන්නේ. ඔය නිල් කොළ ආණ්ඩු කරනකොට මගේ අමාත්‍යාංශයේ පෙර හිටපු ඇමතිවරුන්ට ආවා ලෝක බැංකුවෙන් ණයක්. ඒකෙන් ගෙනාව ව්‍යාපෘතියක් ASMP කියලා ව්‍යාපෘතියක් ගෙනාවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ ව්‍යාපෘතියෙන් ආධාර දුන්නේ වැවිලි ශේෂ්ත්‍රයේ සංවර්ධනයට. ඒ වැවිලි භෝග වලට අගය එකතු කරලා ව්‍යවසායකයන්ට කර්මාන්ත කරුවන්ටත් ප්‍රයම් ප්‍රමාණයක් දෙන්න කිව්වා. මම මෙන්න කියන්නම් දීපු කට්ටිය කවුද කියලා. මෙන්න දීපු ඒවා අපි ලෝක බැංකුවට තාම මේ ණය ගෙවනවා. මේවා හැබැයි දීපු කට්ටියට දුන්නේ ප්‍රධාන හැටියට මේ ව්‍යවසායකයන්ට කර්මාන්ත කරුවන්ට වැවිලි ප්‍රජාවට දුන්නු සල්ලි. මෙන්න මම මේ ලැයිස්තුව දිගයි මම ටිකක් කියන්න. ලෝක බැංකුවෙන් ලැබුණු ඒ ණය ආධාර අපි ආධාරයක් හැටියට දුන්නා. කාටද දුන්නේ? අනෝමා ඇග්‍රෝ බෙන්ඩ් ප්‍රොඩක්ට්ස් කියලා කම්පැනි එකකට දුන්නා. මේක හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ නෝනගේ කම්පැනි එක. මේකට දුන්නා රුපියල් ලක්ෂ 149.5ක් දුන්නා. ලක්ෂ 149.5ක්. කම්පැනියක් නැහැ, ගෙවන්නේ නැහැ. ඔක තමයි ඇත්ත කතාව. ගෙවන්නෙත් නැහැ. ඊට පස්සේ හිටපු අමාත්‍යංශ ලේකම් බන්දුල වික්‍රමාරච්චිගේ පුතාට ලක්ෂ 82ක් දුන්නා. ඒ කියන්නේ දයා ගමගේ ඇමතිතුමාගේ ලේකම්. ලේකම්ලා ඇමතිවරු ගැහුවේ ඒ විදියට දුන්නේ. ඊළඟට උන තව එකක්. අශාහි කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්. කවුද මේ? රොසාන් රණසිංහගේ නෝනා. එයාගේ කම්පැනි එකට ලක්ෂ 180ක් දුන්නා. ලක්ෂ 180ක්. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ලක්ෂ 180ක් දුන්නා. ලක්ෂ 180ක්. ලක්කමා ඇන්ඩ් ඩන් බෙල් කියලා කම්පැනියක් තියෙනවා ප්‍රයිවට් ලිමිටඩ්. ලක්කමා ඇන්ඩ් ඩන් බෙල් කියලා කම්පැනියක් තියෙනවා.
කාගෙද මේ? ඔබතුමාලගේ පක්ෂයේ ලක්ෂ්මන් සෙනවිරත්නගේ පුතා හිටපු ඇමතිගේ පුතා DGPJ සෙනවිරත්නට තමයි මේ ලක්ෂ දුන්නේ 375ක් දුන්නා. ලක්ෂ 375ක් දුන්නා. සුවද එන්ටර්ප්‍රයිසස් කවුද අයිතිකාරයා? AWK බන්දුල. ඒ කවුද? මහින්ද අමරවීරගේ සහෝදරයා. එයාට දුන්නා රුපියල් ලක්ෂ 481ක්. මම අහනවා අහිංසක කම්කරුවට 200ක් දෙනකොට තමයි අමාරුව. දැන් මේ දීපු සල්ලි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ඊළඟ කාරණේ තේරුම් ගන්න මේ සල්ලි වලින් මේ කට්ටිය බොහෝ දෙනෙක් කර්මාන්තයක් ව්‍යවසායක් කරේ නැහැ. ඉතින් මේ දෙගොල්ල අවුරුදු 76ක් ආණ්ඩු කරේ කොහොමද? එක් කට්ටියක් ඇවිල්ලා කියනවා කොළ පාට කට්ටිය නිල් පාට කට්ටියට ගහනවා. නිල් පාට කට්ටිය කොළ පාට කට්ටියට ගහනවා. ඒක කිව්වොත් මෙන්න මෙහෙම. උන් හොරු කියා අල්ලපු හොරෙක් නැත. මුන් හොරු කියා දුන් දඬුවමක් නැත. උන් මුන් එකතු වී කාදමු රටක් ඇත. ඒ රට ඇතුලේ බත් කන හරක් ආයෙත් ඇත්තේ නැත. අපි ඒ හැටි කියන්නේ නෝ. ඒ රට ඇතුලේ බත් කන හරක් ආයි ඉන්නේ නැහැ. එහෙනම් දැන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ කරපු දේවල් ඔබතුමා තේරුම් ගන්න. මේ මං කියපු ලයිස්තුවේ කට්ටිය මේකෙන් ව්‍යාපෘතියක් කරෙත් නැහැ. ඒතකොට ලෝක බැංකුව අපි ක්‍රමානුකූලව ණයද ගන්න ඕනේ දීර්ඝ කාලව ලෝක බැංකුව ඇවිල්ලා මේවා නිරීක්ෂණය කරලා ඒ කට්ටිය කිව්වා මේ ව්‍යවසාය ආරම්භ කරලා නැහැ. මේ කර්මාන්තය ආරම්භ කරලා නැහැ. එහෙනම් දීර්ඝ කාලෙ ගෙවන්න බෑ. ඒ වැරදි විදිහට මුදල් පරිහරණය කරා නම් එක පාරට මුදල් ගෙවන්න කිව්වා. අපේ ආණ්ඩුව ආපු ගමන් අපිට බකට් එක ඇද්දා. අපි මොකද කරේ? අපි ඊට පස්සේ මුදල් අමාත්‍යාංශයෙන් ලියුවා මේක අපි ක්‍රමානුකූලව දීර්ඝ කාලව නඩු දාලා අය කරලා දෙන්නම් අපට කල් දෙන්න කිව්වා. පහුගිය මේ අවුරුද්දේ 6 වෙනි මාසේ 2 වෙනිදා ලෝක බැංකුවේ ලියුමක් ආව මුදල් අමාත්‍යාංශයට කල් දෙන්න බෑ. ව්‍යාපෘති කරේ නැත්නම් රජයේ දුර්වලකමක්. ඒ වැය කරපු මුදල් වහාම ගෙවන්න නැත්නම් ලෝක බැංකුවෙන් ලංකාවට ආධාරය වන්නේ නැහැ. කිසි දෙයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි මූල්‍ය වශයෙන් බංකොලොත් කරලා ලෝකේ කැත නාමයක් තියෙනවා. ලෝකේ අනිත් ආයතනත් ඒ වගේ දෙන්න ලෝක බැංකුවේ හිර කරා නම් අපිට ආධාරයක් උපකාරයක් ගන්න බෑ. ඉතින් මේ අතෙන් අස්සම් කරලා මගේ අතෙන් අස්සම් කරලා කැබිනට් පේපර් එකක් දැම්මා 2025 6:30 මෙහෙම ප්‍රශ්නයක් ආවොත් රටට බලපානවා. ඒ නිසා ඩොලර් ලක්ෂ 5,08,863ක් මේ මැති ඇමතුරුන්ගේ සමාගම් වලට ගියපු ණය ලෝක බැංකුවට ඉක්මනට ගෙවන්න භාණ්ඩාගාරයෙන් නිදහස් කරන්න කියලා. ඒ කට්ටියගේ සල්ලි අපි ගෙව්වා. දැන් හැබැයි උන් හොරු හොරකම් කරාට මේක නවත්තන්නේ නැහැ. දැන් නීතිපති හරහා දයාගමගේ රට ඔක්කොටම නඩු දාගෙන යනවා. ආන්නේ එහෙම කරපු කට්ටිය මාධ්‍යට ගිහිල්ලා කියනවා වතුකම් කරුවට රුපියල් 200 දෙන්නේ කොහොම මොන නීතියෙන්ද කියලා අහනවා. මං අහනවා මොන නීතියෙන්ද මේක කළේ කියලා. දැන් ගිහිල්ලා හර්ෂ මම දැක්කා කිව්වා මාධ්‍යේ. ඉතින් හර්ෂ මම දැක්කා කියනවා මෙහෙම. හර්ෂ කිව්වා ගිහිල්ලා කවුද මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා කිව්වා මිලියන 500 ප්‍රමාණවත් නැහැ. මෙතනදී කිව්වා හර්ෂ මිලියන 500 ප්‍රමාණවත් නැහැ. කොහොමද ඔක ගෙවන්නේ? ඔක කරන එකක් නෙවෙයි කියලා හර්ෂ කිව්වා. ඔබතුමා නෙවෙයි. ඔබතුමා කිව්වා කියලා හර්ෂ කිව්වා. එතකොට ඔබතුමා දන්නවද වතුකම් කරුවෝ කීයක් ඉන්නවද කියලා? වතුකම් කරුවෝ 1,40,000 ගාණක් ඉන්නවා කියලා එයාලා කිව්වා. කම්කරු අමාත්‍යාංශයේ අර්ථ සාධක ලබන පාරිතෝෂික ලබන ලියාපදිංචි කම්කරු සංඛ්‍යාව RPC වතු වල ඉන්නේ 87600යි. අපි මිලියන 5000ක් දාලා තියෙනවා. ගෙවන්න පුළුවන් කමක් තියෙනවා. බොරු සමාජගත කරනවා. බොරු පිමිනවා තියලා මේ කට්ටිය. අහිංසක මිනිහෙකුට රුපියල් 200ක් දෙනකොට තමයි රුදාව තියෙන්නේ. ඒක අපි කියන්න ඕනකම තියෙනවා. එහෙනම් ගරු කතානායකතුමනි මෙන්න මේ தත්ත්වය අපි තේරුම් ගන්න ඕනකම තියෙනවා. දැන් මෙහි රජයේ මුදල් අරගෙන අම්මගේ අප්පගේ සොහන් හැදුවා කට්ටිය. ආච්චිගේ මුත්තගේ සොහන් හැදුවා නාමල් දන්නේ නැතුවට. හමුදාවේ කට්ටිය දාලා හැදුවා රජයේ මුදල් දාලා. වතුකම් කරුවට 200 දෙනකොට තමයි ප්‍රශ්නේ. ආබාධිත ප්‍රජාවට රස්සාවක් දෙන්න රජයේ මුදලක් දැම්මම තමයි ප්‍රශ්නේ. ඉතින් මේ විදිහට හොරා කාපු කට්ටියට දැන් ඇත්ත රිදෙන එක මොකක්ද දන්නවද මේ තියෙන ප්‍රශ්නේ? දැන් දන්නවා යාළුවගේ පදනම් තව බිඳ වැටෙනවා කියලා. වතුකම් කරු ජනතාව රජයේ සම්බන්ධයෙන් පැහැදෙනවා කියලා දන්නවා. ඕක එනකොට එතෙන්ට රිදෙනවා. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඔබතුමාලට මේ කරන්න තිබිච්ච දේවල් නේ. කරපු නැති එකට අපිට කරන්න දෙයක් නැහැ. ඔබ තනි තනියම වෙනස් කිරීමට සූදානම්. ජාත්‍ය ජනබලවේගයේ කිරි සභාවට පුරවැසියන්ගේ බලාපොරොත්තු